පිළිගන්න මිස්ටර් දුකා YouTube channel එකට ඉතින් අපි නැවැත්තුවේ එන්ටර්ටේන්මන්ට් පෝෂන් කරන ගමන් හොඳයි ඉතින් දැන් අපි එනම් පොඩක් පල්ලෙහාට එමු යන් හොඳයි සුපිරි කක්කයි සද්දයක් එනවා මේ පැත්තෙන් කක්කයි සද්දයක් එනවා නෑ මේ පැත්තෙන් නෙවෙයි oh no ඇඩයක් වැඩි හිතන් දෙපා දන්නේ නැද්ද ඉතින් පොඩ දාන්නවට වෙනවා තමයි සද්දයක් එනවා වාට ඇහෙන්නේ නැද්ද? ඔය ඇහෙනවා කොහෙන්ද කියලා මට හිතා ගන්න බෑ. ළඟ පාතින්ම තමයි මට හිතෙන්නේ. මොකද්ද ඒක අරක තියෙන්නේ ඔව්. මෙතන oh no. ඉක්මනට යමු ඉක්මනට මෙන්න මේ කඩාගමු. හරි දැන් ඊට පස්සේ අපි ඩයමන්ඩ් කඩුව ගමු. හරි මෙච්චර ඉක්මනට හම්බෙයි කියලා හිතුවේ නෑ. වෝ මේක මේ දෙකක් සම්පූර්ණ නේ කොහොමද? දෙවෙනි ප්‍රශ්න වලි මෙව්වා. හරි කමන්නේ. මේක ඊට පස්සේ මේක එහෙනම් සූදානම් වෙන්න පොඩි බ්‍රේක් එකක් ගන්නවා දැන්. හරිද? බලමු ඔව් හරි. හොඳයි එහෙනම් දැන් අපි දැන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදා ගන්න ඕනි. එක ක්‍රාෆ්ටින් ටේබල් එකයි වැඩි ඕනේ. ඒක දාගමු මෙතනට. ඊපස්සේ තව පෙට්ටගන් ටිකක් හදා ගන්න ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදා ගන්න. ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එකට යනවා. පොඩි පෙට්ටගන් ටිකක් හදාගමු දෙකක්ම. මොකද එන්චාන්ට්මන්ට් එකක් හදාගත්තොත් එන්චාන්ට්මන්ට් අපි දැන් වමනා නොවන දේවල් දාගමු. මේ කෝණි නෑ අතන තියෙනවා ටිකක් ඒකින් දුන්න වෙන්නේ. අත්‍යවශ්‍ය නොවන ඔක්කොම මෙන්න මේ ගල් ටික අපිට ඕන වෙනවා අපි කඩාන් ආපු. ඊට පස්සේ කුකුල් ඉටිපන්දම් ගමු කෝකටත් කඩුව අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික දාගමු හිමීට මේ ඔය පොඩි වෙයි සද්දව දැනෙනවා ඉතින් වගෙන වැඩි හිතන්න එපා. ගේම් එකේම රැඳින වතුර බකට් එක ගමු. ඒක වැඩි හොන්ට හොඳයි. මේ ඉතින් ඊට පස්සේ මේ අපි මේ ඔක්කොම ටික දාගමු. ගෝල්ඩන් කැරට් ටිකේම ඕනි වෙයි අපිට. හරි මේ බඩු ඔක්කොම ටික අපි දාගමු. මේක ඉක්මනට දාගන්න ගියාම පැටලෙනවත් එක ගෝල්ඩන් කැරට් ටිකත් අපි දාගන්නවද? මේ ආයුධ ටික දාගමු කෝකට. මේ ටික ගමු. දොරක් ඕනේ. ඩයමන්ඩ් ඕනේ. ඩයමන්ඩ් කඩුව ඕනි. ඊතලයකුත් කෝකට කියලා ගමු අපි. ඊට පස්සේ මේ ඇති වෙයි. එහෙනම් ඊට පස්සේ අපි කරන්න ඕනි බෙඩ් එක ගමු මේ මොකද මේ වතුර බාල්දියක් බීම වතුර බාල්දිය වැහැල්ලා බෙඩ් එක මෙන්න මේ හරියෙන් දාගමු. පොඩ්ඩක් තාම නයිට් නැහැ. ටිකක් වෙලා අපි ඉවසමු. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා යාළුවනේ. සැනසීම ලැබෙන නම් පොඩක් වෙලා රෑ වෙනකල් ඉමු. තාම රෑ වෙලා නැහැ. අපි දැන් මේ පෝඩල් එක හදාගන්නවත් අමතකුණා. ඒකත් අපි හදාගමු ඔන්න එහෙනම්. කොහොමද මල්ලි මේක බිම් දාගෙන යන්නේ හරි එහෙනම් අපි දැන් රෑ වෙලා ටික බලමු පොඩ්ඩක්. තාමත් නෑ එහෙනම් අපි රෑ වෙනකල් පොඩ්ඩක් ඉවසමු. හරි නේද? ඔව් කරෙක්ට්. ඉතින් දැන් මට ඉවසන්න බෑනේ ඉතින් රෑ වෙනකල්. ඉතින් ආව කොල්ලා වැද්දා වගේ. අපි පොඩ්ඩක් පාත් වෙමු නැත්තම් එහෙම. පය බුරුලෙන් තබා වරෙන් චලනිකගේ හොරියන එක ප්‍රීතලේ ගමු මට එක්කෙනෙක්ට විදින්න ඕනි. අපේ සෙට් එක අනේ මම නම් වාදියා බලන්න. අනේ ඇයි ඔහොම මන් දිහා බලන්නේ? ඇයි දෙන්න කොහෙද මල්ලියා? රත්තරන් යාළුවෝ ඇයි මන් දිහා බලන්නේ? චිත්ත මොකක්ද වුනේ?
දෙයියනේ මෙහෙම කරේ. කමන්නේ. අපි සැලෙන්නේ නැහැ මල්ලි. අපි යනවා පෙරටම. එහෙනම් ගොනා වගේ මම මොකද්ද කරේ? බෙඩ් එක මම බෙඩ් එකේ හිතාගත්තද ඩෙසිටාවට. රැට පොඩ්ඩක් අපි නිදාගමු ලෙවල් බෙඩ් එකේ ඕපන් චෙට් වෙන්න කලින්. හොඳයි. අඩේ මං වද්දන්නේ මං හිතුවේ ඇඳේ නිදාගත නැහැ කියලා. ඒ උන සිද්ධිය හේතුවෙන් මම මේ අවස්ථාවේදී ප්‍රකාශනයක් සිදු කරනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මං ඕක මල්ලා තමයි පස්ත බලන්නේ. පොඩි වෙසද්ද බඩේව ගැන වැඩි හිතන්න එපා. මං කලින් කිව්වා වගේ වැඩි හිතන්න එපා. මේ පාර මං අරන් යන්නේ මෙන්න මේ දෙක විතරයි. තව මොනවා ඉදක් ගන්න තිබ්බනම් හොඳයි. ලී කුටි ටිකක් වගේ. ලී හරි මේ ටික ගමු. අද වට්ටක් පොළු වලින් දාලා තමයි යන්නේ. කොහේම කරයි කියලා මං හිතුවේ නෑ. එහෙනම් එන්ඩ්‍රගන් මේ මිස්ටර් දුකාවා මැරුවා. එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ දුෂ්ටමිකාගේ කාලයයි. මිස්ටර් දුකා මැරුණා යාළුවෙන් දැන් ඉන්නේ දුෂ්ටමිකා. එහෙනම් ඔන්න දුෂ්ටමිකා එනවා. බ්‍රේක් එකක් ගන්න මේක. හරි යාළුවනේ ඉතින් ඔන්න අපි එන්ඩ්‍රගන්ගේ ලෝකයට වට්ටක් ටික දාලා තමයි යාවේ. ඔන්න එහෙනම් දැන් ඉතින් අපි ඉතින් දැයිසන් බලාගෙන ඉන්නවා. කොහමද ඒක? දැන් මෙතනින් අපි ඉටිපන්දමක් මේකට ප්‍රහාරයක් එල්ල කරමු. ඊට පස්සේ වට්ටක් ටිකක් ගන්න ඕනි අපි. වට්ටක් එකක් කරන් ඉවර වෙලා මෙතනට දාගන්න. මෙතනට දාගන්න. ඉටිපන්දමක් ලබා ගන්න. ගියානේ. ඉටිපන්දම ආයි කරන්නනේ. හොඳට දැන් නැමෙන්න ඕනි. මෙතනට යනවා. මෙතනට යනවා. ඊට පස්සේ මෙතනට යනවා. මෙතනට යනවා. HP ගොඩක් ලැබුණා අපිට. මේකක් ගත්ත. අනේ එන්නකෝ. ඉටිපන්දමක් වත් දාගන්න විදියක් නැහැ. බලන්න වෙච්ච වින්නය. අපි ඉටිපන්දමක් හොයා ගමු එහෙනම්. අතන තියෙන බවක් මට පෙනීගෙන යනවා. ඒකට ගියොත් ආයෙත් වෙන තැනකට. මං ඉටිපන්දමක් ගෙනාවට කොහෙද පොඩ්ඩක් මං ඒක චෙක් කරනකල්.